දෙන්නේ ඉස්සෙල්ලාම හම්බෙච්ච අවස්ථාව ටිකක් කල්පනා කරලා බලන්න. අනේ කුරුළු කඩහඬින් කතා කරන්නේ. මම මෙහෙම තමයි. මම හරි නිවිලා ඉන්නේ. මම හරි ආසයි ඔයාට. ඔයාගේ කටහඬ හරි නිර්මලයි. ඔයාගේ ඇස් දෙක බලන්න කොයි තරම් ලස්සනද කියලා. ඔහොමයි කතා කරා. ඔයා කනවද? ඔයා කැමති දෙයක් ගේන්න මං කන්න. ටික කාලයක් ගියාට පස්සේ මොකද වෙන්නේ? අදරයට මොදනු දැන් තොට වන දෙයක් ව්‍යාපා. එහෙම කියන්නේ නැද්ද අර හීන් කටහඬෙන්? අර මහා කටහඬක් බවට පත් වෙන්නේ නැත්ද? මේ දේවල් කවදාවත් ස්ථිරව පවත්වා ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔබ රැවටුණා පින්වත්නි අර ලස්සන කටහඬ දිග කොණ්ඩෙන්න. ලස්සන තල් දෙකට. සිසිවන වුණ ඉඟ සුඟ ගත හැක මිටින නිසිපුළු රුකුල රිය සකවැන තිසර තන. එහෙමයි ඔබට කියා දුන්නේ. අන්තිමට මොනවද වුනේ? නිසිපුළු රුකුල ටික කාලයක් යනකොට වංගෙඩියක් වගේ වුණේ න? අර තිසර තන් සික් විතරක්. බලා කොහොමද බං ඕක හංසේගේ කියලා කරලා අල්ලන්නේ? කල්පනා කරලා බලන්න ඕන. එහෙමනම් මෙන්න මේ මානසිකාරයේ ඔබගේ හිත ඇතුම් දවාගෙන තවාගෙන අලු කරගෙන හිටියට ඕක තියාගන්න බැරි වුණානේ. අන්තිමට තිසර පාත්තය බවට පත් වෙනවා. රියසරස නිකම්ම රිම් එක බවට පත් වෙනවා. වැඩක් නෑ නේද? එහෙනම් මෙන්න මේ සියල්ලම ඔබට දවසක නැති වෙලා යනවා.